වෙසක් පොය හොඳට සමරන්නේ කොහොමද? අපේ ජීවිතය ගැන ආඩමක් ඉගෙන ගන්න තියෙන ස්වර්ණමය අවස්ථාව. තවත් සතියකින් තොරණ ගලවලා ශූන්‍යයි. තොරණ නැහැ. ජීවිතයත් ඒ වගේ තමයි. වෙසක් කූඩුවක් හදන්න බැරි ළමයි මෙතන නැහැ. වෙසක් කූඩුවෙන් ලබා දෙන පණිවිඩය. දැන් ඕක ලියලා දැන් ඊළඟ කාරණය දැන් එදානින්දා ඉන්නේ වෙසක් පොය. එදානින්දා ඉන්නේ වෙසක් පොය. වෙසක් කියන්නේ අවුරුද්දකට දවස් කීයද? දවසයි. වෙසක් පොය වල ඉන්නේ අවුරුද්දකට දවස්. බෞද්ධයන් තියෙන විශේෂම පොයක් තමයි වෙසක් පොය. වෙසක් පොය කියලා කියන්නේ නිකන් ගෙදරට වෙලා ඉන්න එකක් නෙමෙයි. වෙසක් පොය කියලා කියන්නේ හොඳට සමරන්න ඕන එකක්. වෙසක් පොය හොඳට සමරන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ආමිෂ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙලා වෙසක් සමරන්න ඕන. තමන්ගේ ගෙදර වෙසක් කූඩුවක් හදනවා නම් මලක් පහනක් පූජා කරනවා නම් අඩු ගානේ මැටි පහනකට පොල් තෙල් ටිකක් දාලා පහන් තෙලයක් දාලා පත්තු කරලා තාප්පෙ උඩින් තියනවා නම් ඒක බුදුහාමුදුරුවෝ වෙනුවෙන් එදාට කරන මහා ආලෝක පූජාව. වෙසක් කූඩුවක් හදන්න බැරි ළමයි මෙතන නැහැ. වෙසක් කූඩුවක් හදන්න බැරි ළමයි අඩු ගානේ ආලෝක නැති කූඩුවක් හරි ගෙනිහිල්ලා රුපියල් 30ක් 40ක් 50ක් දාලා සවුවල ටිකක් ගෙනිහිල්ලා කූඩුවක් කරගන්න බැරි කෙනෙක්. ඒ නිසා ඒක තමයි අපේ සංස්කෘතිය. වෙසක් කියලා කියන්නේ දම්සැල් දෙන එක, තොරම් හදන එක, තොරම් බලන එක, කූඩු හදන එක, ඒවා බලන එක. ඒ නිසා ඒක භුක්ති විඳින්න. වෙසක් කූඩුවක් හදලා වෙසක් කූඩුව දවස් 3-4කින් දිරලා සමහර විට පිච්චිලා අළු වෙලා යන එක ඇතුලේ ජීවිතය ගැන මහා පාඩමක් කියා දෙනවා. ඇයි? දැන් අද කවුරුවත් වෙසක් කූඩුව තාම ගෙවල් වල හදලත් නැහැ. ලබන සෙනසුරාද මේ වෙලාව වෙනකොට මුළු රටේම හැමදැනම වෙසක් කූඩු ලස්සනට හැම ගෙදරකම හැම හන්දියකම හැම පන්සලකම හැම බල්බ් එකකම ලස්සන කූඩු. ඊළඟ සතියේ සෙනසුරාද මේ වෙනකොට අර කූඩු වැස්සට අහු වෙලා දිරලා පාට ගිහිල්ලා සමහර විට ඉටිබන්දම් පෙරෙලා පිච්චිලා බල්බ් පිච්චිලා ඒ වෙසක් කූඩු ශූන්‍ය වෙලා නැති වෙලා ෂය වෙලා ගිහින්. ඒක තමයි ජීවිතය පිළිබඳ අනියතතාව පිළිබඳ කිසිම ස්ථිරව සදාකාලිකව පවතින්නේ නැහැ කියන එක පිළිබඳ වෙසක් කූඩුවෙන් ලබා දෙන පණිවිඩය. තේරුණාද? ඒ නිසා අපි වෙසක් කූඩුවක් හදන්නේ නිකන් ඉන්න බැරි කමට හරි නිකන් කරන්න දෙයක් නැතුවට නෙවෙයි. ඒක ඇතුලේ තියෙනවා භාවනාව. ඒක ඇතුලේ භාවනාවක් තියෙනවා. අපි ඒක හදනවා ලස්සනට හිතනවා පැහැක් කරනවා අනපේක්ෂිත ලෙස ඒක ගිනි අරගෙන විනාශ වෙනවා. අනපේක්ෂිත ලෙස වැස්සට අහු වෙලා විනාශ වෙනවා. අවුවලා පාට පිච්චිලා යනවා. ඒ නිසා වෙසක් පොය කියලා කියන්නේ ඒකාතකින් බුදුහාමුදුරන්ට පූජා පවත්වන ගමන්න අපේ ජීවිතය ගැන ආඩමක් ඉගෙන ගන්න තියෙන ස්වර්ණමය අවස්ථාව. තොරණක් වුණත් එහෙමයි. දැන් අද හැමතැනම තොරණ කටුවට හදලා. ගියයි වට වලින් යකඩ වට වලින් කුවක් කොට වලින් කටුවට හදලා කැතයි. තව ලස්සනයි. ලබන සතිය ලස්සන පාට මේවා චිත්‍ර ඇල්ලලා බලු මේවා කරලා පත්තු කරලා තොරණ උතුම සෞන්දර්යය. තවත් සතියකින් තොරණ ගලවලා ශූන්‍යයි. තොරණ නැහැ. ජීවිතයත් ඒ වගේ තමයි. ජීවිතයත් ඒ වගේ තමයි. කොයි වෙලේ හරි අස්තිරතාවකට පත් වෙනවා. ඒ නිසා වෙසක් ලස්සනට සමරන්න බුදුහාමුදුරුවන්ට කරන පූජාවක් උපහාරයක් කියලා හිතාගෙන මලක් පහනක් පූජා කරන එක බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවට පහනක් දරවන එක තමන්ගේ ජීවිතයේ ආලෝකය පිණිස හේතු වෙනවා. තමන්ගේ ජීවිතයේ තමන්ට ඥානාලෝකය ලැබෙන්න හේතු වෙනවා. පාරමිතා බල